ඉතින් ඔයගොල්ලෝ ආසාවට වෙන රටක ජීවත් වෙන්න ෆින්ලන්ඩ් වලට ඇප්ලයි කරාට ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ එන්නේ වෙන කල්චර් එකකට වෙන රටකට මේ රට ලංකාව වගේ නෙවෙයි මයිනස් ඩිග්‍රීස් යන ලෝකෙ උතුරේ තියෙන රටක්. ඉතින් ඔයගොල්ලෝ ඒවා කල්පනා කරන්න ඕනේ වෙන මිනිස්සු තියෙන්නේ සමහර විට ඒ මිනිස්සු ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ඉතින් අද අපි කතා කරන්න යන්නේ ෆින්ලන්ඩ් එන්නේ කොහොමද කියන ටොපික් එක යටතේ. මොකද මගේ පළවෙනි වීඩියෝ එකට ගොඩක් අය අහලා තිබ්බා මෙහෙට එන්නේ කොහොමද කියලා අහලා. ඉතින් මම හිතුවා එතන ඉඳන්ම මේ පොඩ්කාස්ට් එක අරන් යන්න අද කතා කරන්නේ ෆින්ලන්ඩ් එන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් මම ඔයාලට කියලා ඉන්නම් දැන් ෆින්ලන්ඩ් වල තත්ත්වය කොහොමද කියලා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මේ Next of Finland.